උයලා ඉතුරු වෙන බත් කොච්චර නම් විසි කරනවද. ඉතින් මං අද ඔයාලට කියලා දෙනවා ඒ ඉතුරු වෙන පරණ බත් පාවිච්චි කරලා රසම රස රයිස් එකක් හදන විදිහ. මේක ලේසි බඩු ටිකකින් හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක හදාගන්න විදිහ දැන්. මම මුලින්ම මේක රස කරන්න ඕනි වෙන බිත්තර ටික ෆ්‍රයි කරගන්න හදන්නේ. ඒකට පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේස හැන්දක් වගේ දානවා. තෙල් ටික පොඩ්ඩක් රත් වීගෙන එනකොට මම බිත්තර දෙකක් එකතු කරනවා. ඊළඟට ලුණු තේ හැඳි කාලක් වගේ දානවා. ඒ වගේම මම ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි කාලක් වගේ දානවා. දැන් මේ ටික මික්ස් කරන ගමන් හොඳට ෆ්‍රයි කරගමු. බිත්තර ටික මේ ගානට ෆ්‍රයි වුණාට පස්සේ මම ලිපෙන් බාගන්නවා. දැන් මම මේකේ රස වැඩි වෙන්න සෝස් එකක් හදාගන්නවා. ඒකට මම මුලින්ම බෝල් එකකට සෝයා සෝස් වලින් මේස හැන්දක් දානවා. තව තක්කාලි සෝස් වලිනුත් මේස හැන්දක් දානවා. සීනි තේ හැන්දකුත් එකතු කරගමු. අන්තිමට මම වතුර මේස හැන්දකුත් එකතු කරනවා මේකට. දැන් අපි මේක හොඳට මික්ස් කරගමු. හරි, ඔන්න එහෙනම් මම සෝස් එකත් හදාගෙන ඉවරයි. අපි බලමු එහෙනම් දැන් මේ රසම රස රයිස් එක හදන විදිහ. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේස හැඳි එකහමාරක් දානවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම ඉඟුරු සුදුලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් දානවා. ඒ වගේම පොඩියට කපාගත්ත ලුණු කප් කාලක් වගේ එකතු කරනවා. තව මම කරපිංචා ස්වල්පයක් දානවා. දැන් මේ ටික තප්පර 30ක් වගේ මික්ස් කරගමු. ඊළඟට මම කෑලි මිරිස් මේස හැඳි එකහමාරක් වගේ දානවා. මේ ටිකත් මික්ස් කරගෙන අඩු ගින්දරේ තප්පර 30ක් වගේ ෆ්‍රයි කරගමු. ඊළඟට මම ඉතුරු වුණ බත් ටික මේකට දාගන්නවා. මෙතන සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් වගේ තියෙනවා. දැන් වැඩි ගින්දරේ අපි මේක විනාඩියක් වගේ මික්ස් කරගන්න ඕනි. ඊළඟට මම කලින් හදාගත්ත සෝස් එක මේකට එකතු කරනවා. දැන් මේ ටික මික්ස් කරගෙන විනාඩි 2ක් 3ක් වගේ කුක් කරගන්න ඕනි. කලින් ෆ්‍රයි කරගත්ත බිත්තර ටික මම දැන් මේකට දාගන්නවා. ඒ වගේම ලුණුත් තේ හැන්දක් වගේ දානවා. දැන් ආයෙත් මේ ටික විනාඩියක් වගේ මික්ස් කරගමු. ඔයාලට තව මේකට කැමති නම් කැරට්, ගෝවා, බෝංචි වගේ දේවලුත් එකතු කරලා මේකේ රස තවත් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම මේ වගේ කපාගත්ත ලුණු කොළ වලින් කප් කාලක් වගේ දානවා. මෙතනදි කැමති නම් ඔයාලට ලුණු කොළ වෙනුවට ලීක්ස් උලක් එකතු කරගන්න පුළුවන්. දැන් ලිප ඕෆ් කරලා මේ ටික විනාඩියක් වගේ ආයෙත් මික්ස් කරගමු. මේ තියෙන්නේ විනාඩියකට පස්සේ. ඔන්න අපි එහෙනම් මේ රසම රස බත් එක හදලා ඉවරයි. ඉතින් අනිත් දවසේ ඉඳන් ගෙදර ඉතුරු වෙන පරණ බත් ටික විසික් කරන්න එපා. මේ වගේ රසම රස හදාගන්නත් ලේසි රයිස් එකක් හදාගන්න. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික.